කොහොමද යාළුවනේ ස්ටාර්ස් එකේ අපේ YouTube channel එකට ඔයාලා හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. මේ වෙද්දි කොරියන් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකම හොල්ලපු ලොකු ප්‍රවෘත්තියක් තමයි ප්‍රසිද්ධ ඇක්ට්‍රස් කෙනෙක් වුණු කිම් සේරොන්ගේ මරණයට හේතුවක් විදිහට කිම් සූ හ්යුන් ප්‍රසිද්ධ වීම. මේ වෙද්දි මේ සිද්ධිය කොරියන් විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් ෆෑන්ස්ලා අතරත් ලොකු කැළඹීමක් කරන්න සමත් වෙලා තියෙනවා. කිම් සූ හ්යුන් ගැන කිව්වොත් මෙයා අපේ රටේ ෆෑන්ස්ලට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මොකද එයා ඒ තරමටම ප්‍රසිද්ධයි. සිරිස ටීවී තුලින් විකාශනය වුණු අනන්තයෙන් ආ තරුකුමර නාට්‍ය නිසා තරුකුමර කියන අන්වර්ථ නාමයෙන් සූ හ්යුන් ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රසිද්ධියට පත් වුණා. එතකොට සේරොන් ගැන කිව්වොත් සේරොන් කියන්නේ ඉතා කුඩා කාලයේ ඉඳන්ම කේ ඩ්‍රාමා වල නිතර දකින්න ලැබුණු ප්‍රසිද්ධ ළමා තාරකාවක්. සේරොන් රඟපාපු හයි ස්කූල් ලව් ඔන් කියන ඩ්‍රාමා එකකින් ඇයව අපේ රටේ ප්‍රේක්ෂකයෝ අතරත් ඉතාම ජනප්‍රියත්වයට පත් කරා. කොහොම වුණත් 2022 වසරේ සේරොන් බීමත්ව රියපදවාගෙන ගොස් ට්‍රාන්ස්ෆෝමරයකට හානි පමුණුවලා පලා ගොස් තිබුණු නිසා ඇයට කොරියාවේ තිබුණු ජනප්‍රියත්වය විශාල වශයෙන් අහිමි වෙනවා. ඒ වගේම උණු අලාභයේ වශයෙන් වොන් මිලියන 700ක් ගෙවන්නත් උසාවියෙන් නියම වෙනවා. මේකෙන් සේරොන්ගේ ප්‍රතිරූපයට වුණු හානිය කොච්චරද කිව්වොත් ඇයට ලැබී තිබුණු චිත්‍රපට නාට්‍ය විතරක් නෙමෙයි ඇඩ්වර්ටයිස්මන්ට් පවා අහිමි වෙලා යනවා. ඉතින් සේරොන් මේ කාලය තුලදී එළියට නෑවි බොහොම හුදකලා ජීවිතයක් තමයි ගත කරේ. මේ අතරතුර තමයි පසුගිය වසරේ කිම් සූ හ්යුන් රඟපාපු Queen of Tears ඩ්‍රාමා එකේ විකාශන කාලය තුලදී තමන් හා කිම් සූ හ්යුන් බොහොම සමීපව එකට ගත ඡායාරූපයක් Instagram ගිණුමේ සේරොන් පළ කරන්නේ. නමුත් ඒක පළ කරලා බොහොම සුළු කාලයකින් නැවත ඒක ඉවත් කරලා තියෙනවා. මේ ක්‍රියාව නිසා ෆෑන්ස්ලා සේරම සේරොන්ට තවත් වෛර කරන්න පටන් ගත්ත කිව්වොත් හරි. මේ අවුරුද්දේ පෙබරවාරි 16 වෙනිදා එනම් කිම් සූ හ්යුන්ගේ උපන්දිනයේ දවසේ සේරොන් සිය දිවි නසා ගන්නවා. මේ අතර වාරයේ තමයි සේරොන්ගේ නැන්දා තමන්ගේ ඥාති දියණියගේ මරණයට හේතුව කිම් සූ හ්යුන් කියලා හෙළි කරන්නේ. සේරොන්ගේ නැන්දා කියන විදිහට සේරොන් අවුරුදු 15 දී අවුරුදු 27ක් වයසේ පසු වුණු වැඩිහිටියෙක් වුණු සූ හ්යුන් එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා. ආරංචි විදිහට සූ හ්යුන් ගොඩ කාලයක ඉඳන් සේරොන්ගේ පස්සෙන් ආවත් සේරොන් මුලදී කැමති වෙලා නැහැ. දෙන්නගේ ආදර සම්බන්ධතාවය ගැන සේරොන්ගේ නිවසින් දැනගෙන තියෙන්නේ ගොඩ කාලයක් ගත වුණාට පස්සේ. සූ හ්යුන් ගෝල්ඩ් මෙඩලිස්ට් නමින් ඒජන්සි එකක් පටන් ගන්න අතර සේරොන්ද තමගේ කලින් ඒජන්සි එකකින් ඉවත් වෙලා සූ හ්යුන්ගේ ඒජන්සි එකට එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි සූ හ්යුන්ට උදව් කරන බලාපොරොත්තුවෙන් කිසිම අයකිරීමක් කරන්නේ නැතිව සූ හ්යුන්ගේ ඒජන්සි එකේ මේ වැඩවලට උදව් වෙලා තියෙනවා. මේ කාලය තුලදී අලුත් ඒජන්සි එකකින් නම් සේරොන්ට හොඳ ඇක්ටිං ප්‍රොජෙක්ට්ස් ලබා දෙන්න සමත් වෙලා නැහැ. ඒත් සේරොන් තමන්ගේ ආදරය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තිබ්බා කිව්වොත් හරි. හැබැයි සේරොන්ගේ බීමත්ව රියපැදවීමේ ප්‍රශ්නය ආපු වෙලාවේ සේරොන්ගේ ඒජන්සි එක ඇයව තනි කරනවා. ඒ දවස්වල සේරොන් ගැන බොරු කටකතා විශාල වශයෙන් ප්‍රචාරය වුණත් මේ කිසිම කටකතාවකින් ආරක්ෂා කරන්න සේරොන්ගේ ඒජන්සි එක නම් මැදිහත් වෙන්නේ නැහැ. ඒ වගේම සේරොන් සමග තිබුණු කොන්ත්‍රාත් කාලය අවසන් වුණාම ඒ කිවිසුම අලුත් නොකරන මෙයාලා සේරොන්ට ඒජන්සි එකක් නැතුව යන්නේ නමන් නැති කරා කිව්වොත් හරි. සේරොන්ට 1 මිලියන 700ක දඩ මුදලක් ගෙවන්න වුණාම ඒජන්සි එකකින් ඒ මුදල ගෙවලා තියෙනවා. හැබැයි ගිය අවුරුද්දේ සේරොන්ට ඉතා ඉක්මනින් ඒ ණය ගෙවන්න නැත්නම් අඩු මාර්ගයට යනවා කියලා සූ හ්යුන් ප්‍රකාශ කරනවා. සේරොන් මේ වෙලාවේ තමන්ට දඩ මුදල ගෙවන්න යම් කාලයක් දෙන්න මේ වෙලාවේ මුදල් නැතුව තමන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ කියලා ඉල්ලා හිටියත් සූ හ්යුන් ඒ නොසලකා හැරලා තියෙනවා. ඒ වගේම තමයි සූ හ්යුන්ව සම්බන්ධ කරගන්න සේරොන් කීප වතාවක් උත්සාහ කරත් සූ හ්යුන් හැම අවස්ථාවකදීම මග හැරලා තියෙනවා. සූ හ්යුන් සේරොන්ගේ යාළුවන්ගේ මොබයිල් නම්බර් එක පවා මීඩියා වලට මුදා හැරලා තියෙනවා. Queen of Tears නාට්‍ය විකාශන වන කාලේදී සේරොන් තමන් දෙන්නගේ ෆොටෝ එකක් Instagram දාලා තියෙන්නේ. ඒ ෆොටෝ එක දැකලා හරි සූ හ්යුන් තමන්ව සම්බන්ධ කරගනී කියලා හිතාගෙන. අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන විදියට කොරියාවේ ඉමහත් ප්‍රසිද්ධ නළුවෙක් වෙන වොන් බින්ට සේරොන්ගේ ණය මුදල ගැන ආරංචි වෙලා සූ හ්යුන්ගේ ණය මුදල ගෙවන්න ඇහුවත් සූ හ්යුන් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ සේරොන්ගෙන් පලි ගන්න අරමුණින් කියලායි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. අවසානයේ සේරොන් තමන්ගේ ජීවිතය නැති කරගන්නේ තමන්ට ජීවත් වෙන්න බැරි තරමටම සූ හ්යුන්ගෙන් ආව ප්‍රශ්න නිසා වෙන්නේ නැති. හැබැයි සේරොන්ගේ මල ගෙදරට එන්න තරම්වත් මානුෂීය බවක් සූ හ්යුන්ට තිබුණේ නැහැ. තමන්ගේ FIR එක ගැන එළි වෙද්දී සූ හ්යුන් මුලින් මේ සියලුම දේවල් බොරු කියලා නිවේදනයක් නිකුත් කර
මේ දේවල් ඇත්ත පොඩි ළමෙක් එක්ක එහෙම නැත්නම් බාල වයස්කාරයෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් සුහුන් පටන් ගත්ත බවට සාක්ෂි වැඩි වැඩියෙන් එළි වෙන්න පටන් අරන් තියෙනවා. ඒ අතර දෙදෙනා සිපගත් ඡායාරූප සුහුන් හමුදා සේවයට ගියාම සේරම්ට එවන ලද ලියුම් සේරම් යවපු කෙටි පණිවිඩ වගේ ගොඩක් සාක්ෂි ඇතුළත්. ඒ වගේම කොරියාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වන ඩිස්පැච් විසින්ද මෙම සම්බන්ධතාවය ඇත්තක් කියලා සාක්ෂි ඉදිරිපත් කරමින් කරුණු රැසක් හෙළි කරලා තියෙනවා. ඒ වගේම තමයි කිම් සූහ්යුන්ගේ සැබෑ ජීවිතයේ තවත් අඳුරු පැති ගණනාවක් මේ වෙනකොට එළි වෙමින් පවතිනවා. ඒ අතර තමන් කවදා හරි විවාහ වෙන්නේ අවුරුදු 41ක් වුණාම ඒ අවුරුදු 21ක වයසින් අඩු ගැහැණු ළමයෙකු කියලා කලින් කිම් සූහ්යුන් මාධ්‍යට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මීට අවුරුදු කිහිපයකට කලින් සීදීවි නසාගත සුල්ලිගේ මරණයට සූහ්යුන් වගකිව යුතු බවට කරුණු අනාවරණය වෙමින් පවතිනවා. 2017 දී සූහ්යුන්ගේ සහෝදරයයි සූහ්යුන් දෙන්න චිත්‍රපටයක් නිෂ්පාදනය කරපු අතර මේ චිත්‍රපටයේ ෂූටින් අතරතුරේදී පිටපතේ තිබෙන්නේ නැති නිර්වාද දර්ශනය සූහ්යුන් පිටපතට එකතු කරලා තියෙනවා. ඒ වෙද්දි කොන්ත්‍රාත්තුව අත්සන් කරලා තිබුණු නිසා චිත්‍රපටයෙන් ඉවත් වෙන්න නොහැකි නිසා සුල්ලිට මේක රඟපාන වුණා විතරක් නෙමෙයි මේ චිත්‍රපටය නිසාම ඇයට විශාල වශයෙන් දෝෂාරෝපණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වගේ සූහ්යුන්ගේ පෙර අඳුරු ක්‍රියාකලාප රැසක් මේ වෙද්දි එළි වෙලා තියෙනවා කිව්වොත් හරි. මේ වෙද්දි සූහ්යුන් සම්බන්ධ වන බ්‍රෑන්ඩ්ස් පවා සූහ්යුන් ඉවත් කරනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇතැම් ප්‍රසිද්ධ තරුත් සූහ්යුන් අන්ෆලෝ කරන්න පටන් අරන්. ඔන්න එහෙනම් අද අපි කිම් සූහ්යුන්ගේ කිම් සේරොන්ගේ දෙන්න ගැටලුව ගැන හරිම විස්තරේ පැහැදිලිව ඔයාලට අරගෙන ආවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.